ලොරි රථයේ බැටරිය ආරක්ෂා කර ගැනීමට නිවසක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් 5 හැවිරිදි දරුවෙකුට විදුලිසර වැදී සිටි අවස්ථාවේ ඔහුව බේරා ගැනීමට ගිය 38 හැවිරිදි මවද විදුලිසර වැදී දෙදෙනාම මිය ගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි. නිවසේ හිමිකරු විසින් මීට ටික දිනකට පෙරදී කුඩා ලොරි රථයක් මිලදීගෙන ඇති අතර එම ලොරිය නිවසේ නවතා තිබියදී මීට පෙර දිනකදී ලොරි රථයේ බැටරිය සොරුන් විසින් ගලවාගෙන ගොස් තිබෙනවා. ඊට පිළියමක් ලෙස ලොරි රථය සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම අනවසර විදුලි රැහැන නිවෙස් හිමියා විසින් ඇද තිබුණු බව පොලිසිය කියයි. එසේ අදින ලද අනවසර විදුලි රැහැනේ විදුලිය විසන්ධි කිරීමට නිවෙස් හිමියාට නොහැකි වීමෙන් ඔහුගේ බිරිඳ හා පුත්‍රයා මෙම අනතුරට ලක් වී තිබුණා. මෙම ඛේදනීය සිද්ධිය පෙරේදා පස්වරුවේ සිදු වී තිබුණා. මෙම සිද්ධියට අදාළව මියගිය කාන්තාවගේ 18 හැවිරිදි වැඩිමහල් පුත්‍රයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මිය ගොස් තිබුණේ ඉනෝෂා හර්ෂණී නැමැති සිව්දරු මවක හා ගගන ඉන්දුවර නැමැති ඇගේ පුත්‍රයාය. මියගිය පුත්‍රයා පාපැදියකින් යාබද නිවසකට යමින් සිටියදී සිය වත්තේ ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක පැටලී විදුලිසර වැදී තිබේ. ටික වේලාවක සිට සිය දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් මව ඔහු සොයා ඇති අතර එහිදී විදුලිසර වැදී වැටී සිටි දරුවා දැක තිබේ. එම අවස්ථාවේ මවේම දරුවා බේරා ගැනීමට සිතා ඇඟෙන් නැල්ලීමේදී ඇයටද විදුලිසර වැදී එම ස්ථානයේදීම මිය ගොස් තිබූ බව පොලිසිය කියයි. එමෙන්ම මවගේ හා පුතුගේ දේහයන් මේ වන විට නිවසට රැගෙන ඇවිත් තිබෙනවා.